ඔබ දන්නවාද අපේ කිවත්තේ වැට අද්දර අඩි පාරවල් අයිනේ ඉහඬ වැඩෙන මේ පුංචි පැලෑටිය. රජවරුන්ගේ පවා රහස් අලංකාරයේ යතුරු වුණා කියලා. පුරාණ වෙදදුරන් මේ පැලෑටිය කේශරාජ එහෙමත් නැත්තම් ඉසකෙස්වල රජා කියලා ගෞරවයෙන් ආමන්ත්‍රණය කළේ පිකම්ම නෙවෙයි. අද සුභාහන වෙතින් අපි රහසක් කෙලි කරනවා. ඒ තමයි කීකිරිදිය. කොහොමද අපි මේ කීකිරිදිය හඳුනගන්නේ? ඒක හරිම සරලයි. තෙත් පිම්වල කුඹුරු යායවල් අයිනේ සුදු පාට මල් පොඩි තියෙන කොළ පැහැති පත්‍ර වටේට දලදාර සහිත මේ පැලෑටිය තමයි කීකිරිදිය. එහි කඳ තද කර මිරිකුවොත් තද නිල් හෝ කළු පැහැති විෂයක් පිට වෙනවා. ඒක තමයි මේ තියෙන ස්වභාවික වර්ණකයේ රස. බලන්න මේ කොළ දෙස පිනිපිඳුවක් වැටුනහම දිලිසෙන හැටි. විද්‍යාව පවා අද තහවුරු කරනවා මේ පුංචි පැලෑටිය ඇතුලේ තියෙන්නේ ඉසකෙස්වල මුල් ශක්තිමත් කරන ඒවායේ කළු පැහැරක් ගන්න පුළුවන් මහා බලයක් කියලා. නමුත් මෙතනයි රහස තියෙන්නේ. කීකිරිදිය කියන්නේ හුදේ ඉසකෙස්වලට විතරක් නෙවෙයි, ඒ ආත්මාවේ සෞඛ්‍යයට සහ ඇස්පෙනීමේ තියුණු බවටත් ස්වභාව ධර්මය අපට දුන් මහා දායාදයක්. අපේ පැරැන්නන් මේ ඊටාම ගුණදායක කොළකැඳ වර්ගයක් විදිහට පාවිච්චි කළා. ඔබ කීකිරිදිය කොළ සහ පොල් කිරි මිශ්‍ර කර මදක් රතු කැකුළු සහ හාල්මැස්සන් එකතු කර සාදා ගන්නා මේ කැඳ කෝප්පය ඔබේ ශරීරයේ අභ්‍යන්තරයේ සිසිලසට සහ පෝෂණයට ඉතාමත් සුදුසුයි. තෙල් වර්ගයක් විදිහටත් මේ හිසට ගල්වන්න පුළුවන්. නමුත් මතක තබා ගන්න. ඕනෑම ඖෂධයක් වගේම කීකිරිදියත් මධ්‍යස්ථව පාවිච්චි කිරීම තමයි වැදගත් දේ. ඔබේ ආයුර්වේද වෛද්‍යවරයාගේ උපදෙස් මත එය ඔබේ දෛනික පෝෂණයට එකතු කර ගැනීම තවත් සුරක්ෂිතයි. සුභාදාම අපට කියා දෙන පාඩම් අනන්තයි. ඔබත් මේ වගේ සුභාදාමේ සැඟවුම් අරුම පුදුම රස හොයන්න කැමතිද? එහෙනම් සුභාර සමග එකතු වෙන්න. අපේ සම්ප්‍රදායික දැනුම තවදුරටත් ලෝකෙට හෙළි කරමු. මේ පුංචි පැලෑටිය ගැන ඔබ දන්නා වෙනත් රහස් තිබේද? අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. හමු වෙමු තවත් සුභාදාමේ රසක් සමග. මම සුරේෂ්. ඔබට සුබ දවසක්.